දෙවියෝ දිව මලින් අසුරසෙන් සිත් පලොලින් දිවනයි කඩුපුලින් නිතින් පුද දෙති තිලෝ මුනිදුන්. වීදාගම හාමුදුරුවන්ගේ බුදුගුණාලංකාරයේ මේ කවිය සඳහන් වෙනවා. කඩුපුල් මලින් බුදුන් පුදන්නේ නාගයන් බවයි ඒ කවියේ සඳහන් වන්නේ. ඉතින් කඩුපුල් මල් පිපෙන වෙලාවට ඒ සුවඳට නාගයන් ඒ වතු අවට සැරිසරනවා රැස් වෙනවා කියලා අදටත් විශ්වාස කරනවා. තොටගම්මුවේ හාමුදුරුවන්ගේ සැලලිනි සංදේශයේ කැලනිගඟ වර්ණනාවේ තියෙනවා ලඳුන් සිරි ගැන්වුණු ආකාරය මේ කඩුපුල් මලින්. ගවසා සුපුල් කඩුපුල් මල් නිල් වරල සලසා උකුළු වට රසඳුල මිනි මෙවුල සකසා දෙතන හර සඳුනෙන් කර සිසිල දෙපසා ඉසින නිල් පැහැනෙත දිගු පුළුල. කොණ්ඩය කඩුපුල් මල් වලින් සරසපු ආකාරය තමයි ඒ කවියේ සඳහන් වන්නේ. ඉතින් රාත්‍රී කාලයේදී පිපෙන මෙම මල් බොහෝ නිවෙස්වල බුදුරජාණන් වහන්සේට ඉතාම සතුටින් පූජා කරලා තමයි බොහෝ අය නින්දට යන්නේ.